ආයුබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube channel එකට පිළිගන්නවා. සියලුම පාසල් සිසුන්ට සුබ ආරංචියක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මොකක්ද මේ සුබ ආරංචිය කියලා. පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ වැඩසටහන යටතේ සිසුන්ට හිමිවන ප්‍රතිලාභ වැඩි කරමින් නව කිවිසුමකට පසුගියදා අත්සන් සභා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කිවිසුම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනය සමග පවත්වා ඇත. නව ප්‍රතිලාභ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 3ක මුදලක් හිමි වෙනවා. බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 20000ක් දක්වා වැඩි කර තිබෙනවා. අසාධ්‍ය රෝග ප්‍රතිලාභය මිලියන 1.5ක් සිට හිමි වෙනවා. හදිසි අනතුරු හේතුවෙන් ඇතිවන අකර්ණමඤ්ඤතා සඳහා හිමි වන ප්‍රතිලාභද ඉහළ දමා තිබෙනවා. ඒ අනුව පූර්ණ සදාකාලික අකර්ණමඤ්ඤතාවය සඳහා ලක්ෂ 2ක්ද සදාකාලික අර්ධ අකර්ණමඤ්ඤතාවය සඳහා 1,50,000ක්ද తాවකාලික අකර්ණමඤ්ඤතාවය සඳහා 25000ක් සිට ලක්ෂයක් දක්වා ප්‍රතිලාභ හිමි වෙනවා. මේ විදිහට තමයි සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩි කරලා තියෙන්නේ. ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හිමි වන හිමිකම් පත්‍ර ඇතුළු සියලුම ලේඛන පාසලේ විදුහල්පති විසින් සහතික කර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනයේ ප්‍රාදේශීය ශාඛාවක බාර දිය යුතු බව සඳහන් කරලා තිබෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.